සුබ දවසක් වේවා සියලු දෙනාටම අපගේ YouTube channel වෙත සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබට ගෙනාවේ ඔබ සිහිනයෙන් සිංහය දැක්කොත් එහි අරුත. හොඳයි, මෙහිදී අරුත එක් එක් අවස්ථානු වෙනස් වෙයි. සාමාන්‍යයෙන් පොදුවේ සිංහයෙක් සිහිනෙන් දුටුවොත් එහි අරුත වන්නේ බලය, නායකත්වය, ආත්ම විශ්වාසය සහ ආරක්ෂාව නියෝජනය කරන සංකේතයක් විදියට. ඔබ සිංහයන් ගොඩක් එකට සිටිනවා දුටුවොත් ඔබගේ ජීවිතයේ ඉදිරියේ අභියෝගයක් පැමිණියත් එය ජයගන්න පුළුවන් බවට පෙන්වන ලකුණක්. එමෙන්ම ඔබ සියලුම අභියෝග හා ගැටලු වලින් ජයගන්නා බව නිරූපණය කරන සලකුණක්. එමෙන්ම ඔබ සිංහයෙන් ඔබගේ පිටුපසින් එනවා දුටුවොත් ඔබගේ ජීවිතයේ දුෂ්කර අවස්ථා පැමිණෙන බවත් ඒ සඳහා ඔබට නිර්භීතව මුහුණ දීමට හැකි බවත් පෙන්වුම් කරන සිහිනයක්. එමෙන්ම සිහිනයෙන් සිංහයෙකු ඔබ ආරක්ෂා කරනවා දුටුවොත් ඔබගේ ජීවිතයට හොඳ ආරක්ෂාවක්, හොඳ සහයෝගයක් ඇති බවට සලකුණක් මෙමගින් පෙන්වුම් කරයි. මෙන්න ඔබගේ පවුලේ අයගෙන් හා මිතුරන්ගෙන් ඔබට ආරක්ෂාව ලැබෙයි. එමෙන්ම සිංහයෙකු කෑ කසනවා සිහිනෙන් දුටුවොත් ඔබගේ ජීවිතයේ බලවත් තීරණයක් ළඟදීම ගන්නා බවත්, එමගින් ඔබගේ නායකත්වය හා බලය පිළිබිඹු කරන බවත් පෙන්වුම් කරයි. එමෙන්ම ඔබ සිහිනයෙන් කුඩා සිංහ පැටව දුටුවොත් ඔබගේ ජීවිතයට නව ආරම්භයක්, නව රැකියාවක් හෝ නව ව්‍යාපාරයක් පෙන්වුම් කරයි. එමෙන්ම ඔබගේ පවුලට අලුත් දරු පැටියෙක්ගේ පැමිණීම මෙමගින් පෙන්වුම් කරයි. එමෙන්ම කුඩා සිංහ පැටවුන් මවගෙන් කිරිබොනවා සිහිනෙන් දුටුවොත් ඔබගේ ජීවිතයට අලුත් අවස්ථාවක්, අනාගත බලාපොරොත්තු සඵල වීමක්, එමෙන්ම නව රැකියාවක් ලැබෙන බවට පෙන්වුම් කරන සුබ ලකුණක්. හොඳයි, අපි දැන් බලමු ඔබ දකින සිංහයාගේ පාට අනුව ඔබගේ සිහිනේ පලාපල. ඔබ දකින්නේ සුදු පාටට උරු සිංහයෙක් නම් ඔබගේ ආත්ම ශක්තිය වැඩි වෙනවා. ඔබට නිරතුරුව කරුණාව, දයාව ලැබෙනවා. ඔබ දකින්නේ කළු පාටට හුරු සිංහයෙක් නම් ඔබගේ ජීවිතයට යම්කිසි දුවක් පැමිණෙන බව පෙන්වුම් කරනවා. දකින්නේ රත්තරන් පාටට හුරු සිංහයෙක් නම් ඔබට නව ධනය, වාසනාව, ජයග්‍රහණ, නායකත්වය ලැබෙනවා. හොඳයි, අපගේ වීඩියෝ සමග රැඳී සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි. ඔබ සිංහයේ සිහිනෙන් දුටුවා නම් අපගේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබගේ සිහිනය දමන්න. අපි එහි සැබෑ අරුත ඔබට කියන්නම්. අපගේ වීඩියෝ සමග රැඳී සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි. තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට අපගේ channel එක subscribe කර මෙම වීඩියෝවට like කරන්න. සියලු දෙනාටම සුබ දවසක්.